ශ්‍රී ලංකාවේ නිස්කලංක ගම්මානයක දිලිඳු ගොවි මහතෙක් හිරු උදාවත් සමගම සිය දවස ආරම්භයි. සෙවණැලි අතර සැඟවී තමා දෙස බලා සිටින ඇස් ගැන කිසිත් නොදත් ඒ ගොවියා දර ටිකක් සොයා ගැනීමට අසල ඇති කැලයට පියනගයි. මහත් හඬක් නඟමින් දඩයක් කරුවෙකු ඇට වූ උගුල් වලකට කොටියා වෙටුණු අතර ඌ බියෙන් හා වේදනාවෙන් විලාප දුන්නේය. තම බිය පසෙකලා සත්වයා කෙරෙහි උපන් අනුකම්පාව නිසා උගුලට හසු කොටියාට උදව් කිරීමට ගොවියා තීරණය කළේය. වලෙන් ගොඩ ආ සැනනින් කොටියාගේ වනචාරී ගති මතුවිය. ගොවියාගේ හදවත බියෙන් තෙතිගත්තේය. එහෙත් මිනිසාගේ කරුණාවන්තකම සිහිපත් වූ කොටියාගේ සිත මෘදු විය. එය නිහඬවම නැවත වනය තුලට වැදී නොපෙනී ගියේය. නිරුපද්‍රතව ගෙදර පැමිණි ගොවියා තමා මුහුණ දුන් ඒ දයාවේ සහ දිවිගලවා ගැනීමේ කතාපුවත තම බිරිඳට පවසන විට ඇය මහත් විස්මයෙන් යුතුව එය අසා සිටියාය. එදින සිට ඒ ගොවියා වනසතෙකුට කරුණා කොට උගේ ගෞරවය දිනාගත් මිනිසා ලෙස ගම්මුන් අතර ප්‍රසිද්ධ විය.